දිනපතා දේවවචනය 2026 ජනවාරි 16 දින සාමාන්‍ය සමය පළමු සතිය ශුද්ධ වූ ජුසේවාස් මුනිතුමාන්ගේ මංගලෝත්සවය පළමු වන දේව ප්‍රකාශනය යසායා 52 7 සිට 10 පිළිතුරු ගීය ගීතාවලිය 96 1 3 6 සිට 8 10 සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා සියල්ලන්ටම ප්‍රකාශ කරමු. දෙවන දේව ප්‍රකාශනය ක්‍රියා 20 17 සිට 18 28 සිට 32 36 සුවිශේෂය මාර්ක් 16 15 සිට 20 උන්වහන්සේ ඔවුන් නමතා ලොව පුරා ගොස් සකල සත්වයා හට සුබ අසුන දේශනා කරන්න. අදහා බෞතිස්ම ස්නාපනය ලබන තැනැත්තේ ගැලවීම ලබන්නේය. එහෙත් අදහා නොගත් තැනැත්තේ වරදකරුයයි තීන්දුව ලබන්නේය. අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේය. ඔවු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරතේ. අමුතු භාෂාවලින් කතා කරතේ. සර්පයන් අතින් අල්ලා ගනිතේ. යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවතේ. රෝගීන් පිට අත් තැබූ විට ඔවු සුවය ලබති වදාළසේක. මෙසේ ජේසුස් ස්වාමින් වහන්සේ ඔවුන්ට කතා කළ පසු ස්වර්ගයට ඔසවාගනු ලැබ දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන්ගත්සේක. ඔවු නික්ම ගොස් සෑම තැනම දේශනා කළහා. සමිදානන් වහන්සේද ඔවුන් සමග ක්‍රියා කරමින් ඔවුන් අතර සිදු කළ හාස්කම් මගින් ඒ දේශනීය සහතික කරවදාළ සේක. ඔවු මෙකී අවවාදානුශාසනා පේදුරුටද ඔහුගේ සහචරයන්ටද සැකවින් පැවසූහ. ඉක්බිති ජේසුස් වහන්සේම සදාතන ගැලවීම පිළිබඳ සුවිශුද්ධ අජරාමර පණිවිඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවාවදාළ සේක. ආමින්. මෙනෙහි කිරීම අප සැම දෙනාම වචනයෙන් හෝ ක්‍රියාවෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය අන් අයට බෙදාදීමට කැඳවනු ලැබ සිටිමු. අපගේ ඇදහිල්ල හුදෙක් දැනුමකට සීමා නොවී අන් අයගේ සුවය සහ යහපත උදෙසා ක්‍රියා කරන ජීවමාන එකක් විය යුතුය.